මේ වීඩියෝ එක බලන ඔයාව සාදරයෙන් පිළිගන්නවා කල්ලාර බ්‍රෝ YouTube channel එකට. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අපි යමු අද වීඩියෝ එකට. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ RGB Bluetooth speaker එකක්. ඉතින් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ මේ Bluetooth speaker එකේ box එක. ඉතින් මේ box එකේ නම් මේ speaker එක සම්බන්ධව වැඩිපුර detail මොනවද සඳහන් කරලා නැහැ. අපි බලමු මේ box එක open කරගෙන අපේ speaker එක කොයි වගේද කියලා. ඉතින් මේ box එක මම කලින් open කරගත්තා. ඉතින් මේ box එක open කරගත්තයින් පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට cover එකකින් cover කරලා තියෙන අපේ Bluetooth speaker එක. ඉතින් මේ ස්පීකර් එකට අමතරව අපිට මේ box එකේ බලා ගන්න පුළුවන් මේ විදිහට user manual එකක්. ඉතින් ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් micro USB cable එකක්. ඉතින් දැන් මම මේ ටික පැත්තකින් තියා ගන්නවා. ඉතින් මේ Bluetooth speaker එක cover කරලා තියෙන cover එක මම මේ විදිහට remove කර ගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Bluetooth speaker එක මේ විදිහට. ඉතින් මේ speaker එකේ උඩට වෙන්න අපිට බලා ගන්න පුළුවන් මේ speaker එකේ model එක. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් හැම Bluetooth speaker එකක වගේම තියෙන volume up down key ඒ වගේම mode key එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ speaker එකේ back එකට වෙන්න බලා ගන්න පුළුවන් micro USB charging port එක. ඉතින් ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් power on off switch එක. ඒ වගේම බලා ගන්න පුළුවන් TF card slot එක මේ විදිහට. ඒ වගේම අපිට USB port එකත් බලා ගන්න පුළුවන්. ඉතින් මේ speaker එකේ Bluetooth වලට අමතරව අපිට pen drive එකක් කරහා එහෙම නැත්නම් SD card එකක් කරහා ACM music play කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ Bluetooth speaker එක power on කරගෙන. ඉතින් මම මේ විදිහට මේ speaker එක power on කරගන්නවා. ඉතින් දැන් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් අපේ speaker එක. ඉතින් මේ speaker එකේ තියෙන LED light නිසා හොඳ premium quality look එකක් බලා ගන්න පුළුවන් අපිට මේ speaker එකේ. ඒ වගේම මේ speaker එකේ තියෙන mode key එක හරහා අපිට පුළුවන් මේ speaker එක FM mode එකට change කරගන්න. ඉතින් මේ හරහා අපිට කිසිම ගැටලුවක් නැතුව FM radio අහන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මේ speaker එකේ තියෙන LED light change කරන key එක හරහා අපිට පුළුවන් මේ විදිහට මේ speaker එකේ තියෙන LED light effect change කරගන්න. ඉතින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් ලස්සන LED design කීපයක්ම. ඉතින් දැන් අපි බලමු සින්දුවක් play කරගෙන මේ speaker එකේ sound එක කොහොමද කියලා. ඉතින් මම මේ විදිහට මගේ phone එකට මේ Bluetooth speaker එක connect කරගන්නවා. ඉතින් මම දැන් Bluetooth connect කරගෙන තියෙන්නේ. අපි බලමු සින්දුවක් play කරගෙන මේ speaker එකේ sound එක කොයි වගේ ඇතිද කියලා. ඉතින් හොඳට bass එක තියෙන සින්දුවක් අපිට play කරගන්න විදියක් නැහැ. ඔයාලා දන්නවා YouTube එකෙන් අපිට copyright වදිනවා. ඉතින් ඒ නිසා මම copyright free music එකක් මේ speaker එක හරහා ඔයාලට play කරලා පෙන්නන්නම්. ඉතින් මේ ස්පීකර් එකේ සාමාන්‍යයෙන් හොඳ බේස් එකක් වගේම සවුන්ඩ් ක්වොලිටි එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ස්පීකර් එක අපිට ෆුල් charge කරලා පැය 3-4ක් වගේ කාලයක් එක දිගට සින්දු අහන්න පුළුවන්. ඒ වගේම පැයක් වගේ ඇතුළත අපිට මේ ස්පීකර් එක ෆුල් charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් ආවේ Bluetooth speaker එක review වීඩියෝ එකක්. ඉතින් මේ Bluetooth speaker එක මම ඕඩර් කරේ දරාස් එක හරහා රුපියල් 900ක් වගේ මුදලකට. ඉතින් ඔයාලටත් පුළුවන් මේ Bluetooth speaker එක දරාස් එක හරහා රුපියල් 900ත් 1200ත් වගේ අතර මුදලට මිලදී ගන්න. ඒ වගේම ඔයාලට AliExpress තෙමු වගේ සයිට් වලුත් මේ speaker එක මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ Bluetooth speaker එක මිලදී ගන්න අවශ්‍ය link මම මේ වීඩියෝ එකේ first comment එකේ pin කරලා තියන්නම්. අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් ඒ link කරා ගිහිල්ලා මේ speaker එක මිලදී ගන්න. ඉතින් මේ වීඩියෝ වලට දරාස් එකෙන් ගොඩක් අඩු මුදලට ගන්න පුළුවන් භාණ්ඩ සම්බන්ධව link විස්තර අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් අපේ දරාස් සම්බන්ධව තියෙන WhatsApp channel එක follow කරන් යන්න. ඉතින් අපේ WhatsApp channel එකේ link එකත් මේ වීඩියෝ එකේ description එකේ මම දාලා තියන්නම්. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාගෙන යන්න. තාමත් අපේ කල්ලාර බ්‍රෝ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන් යන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.